හෙලෝ ඔන්න අද බ්ලොග් එකේ අරන් ආවේ අපේ සෙට් එකේ ෆ්‍රෙෂ් බ්‍රයිට් ටු බී පාටි එක. ඉතින් ඔන්න අපි මෙන්න මෙහෙම කේක් එකක් රෙඩි කරගත්තා. මේ වගේ ලස්සන ෆ්ලවර් බොකේ එකකුත් රෙඩි කරගත්තා. ඊට පස්සේ ඔන්න ෆයිනලි මෙන්න මේ විදිහට ටේබල් එකක් arrange කරගත්තා. ෆයිනල් ලුක් එක ආවේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔන්න අපි මේ යාළුවගේ ගෙදරට එන්න කලින් යාළුවගේ වෙන්ඩ හස්බන්ඩ් කිව්වා යාළුවා පොඩ්ඩක් එළියට එක්කරන් යන්න කියලා. දැන් අපේ යාළුවා එළියට ගිහිල්ලා ඉන්නේ. ඒ අතරේ අපි මේ විදිහට ඔක්කොම arrange කරලා යාළුවා එන්න කලින් ෆොටෝස් ටිකක් ගත්තා. ඔන්න දැන් ඉස්සරහට බලන්න අපේ යාළුවා සර්ප්‍රයිස් වුණේ කොහොමද? ඊට පස්සේ පාටි එක කන්ටිනියු වුණේ කොහොමද කියලා. එයාට එන්න කියන්න. අම්බෝ හිනා. නෑ නෑ පේන්නේ. හරි දැන් ඉතින් එන්න තිලක්ෂි. අතපසු වීම වෙයි හොඳ නේ මගේ පළවෙනි එකනේ. දැන් දාන්න. මේ අරයට දෙන්න කියන්නේ. කවුද හරි? මමත් දෙන්න. ඒක දෙන්න යාට. මම ගිරානේ. කවන්නේ නේ. යෝ යාරන් දෙන්නේ. පොඩ එන්න. කවිෂා වීඩියෝනේ. හරි. හරි. මේ පැත්තෙන් ගිහින් ආද. ගිහින් ගන්න. නෑ ඒක තියනවා. කිස් එකක් දෙන්න. ඒක මෙයාට ඉන්න. ඒක ගාලා වෙන්න. ඔය දෙන පොඩ ලඟ වෙන්නකෝ. ඔය දෙන ඔය දෙන රජුට ලඟ වෙන්න. ඈත් වෙලා ඉන්නේ මට. සංසාර පුරාවට අපි අපිට හිමි වෙන්න ජීවිතේ තිබෙන තුරු ඔබ තුරුලේ නැලවෙන්න ඉල්ලන්නේ හැම වෙලේ අනේ ඔබව රැක ගන්න මං කරපු සියලු පින් ඔබ නමට බැර වෙන්න මකාවීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝක ජීවිතේ කොහේ ගෙවෙන බෝතලේ වගේ සෝඩා ආයේ නැ හිතේ තරහා ඉන්නේ හිනා වෙලා මුළු හදවතින් වදා එහෙමයි අපේ එකලා අකමකවීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
යාළුවගේ බ්‍රයිට් බේක් වුණාට ඉතින් අපිත් ෆොටෝ ගන්න එකයි. අපිත් ඉතින් ඔන්නෝම ෆොටෝස් ගත්තා. ෆොටෝස් අරගෙන ඊළඟට ලෑස්තිනේ අපි ආසම දේ කරන්න. ඒ තමයි කොහේ ගියත් අපේ ගායන හැකියාවයි නර්තන හැකියාවයි ප්‍රදර්ශනය කරේ නැත්නම් ඒක අපිට වැඩක් නෑ වගේ. ඔන්න බලන්නකෝ. සැනසීමයි මේ ජීවිතේ උරහින හේදී සඳ වාගේ ආයාලා මාගේ නොවේ මනරෝලී මනමාලියේ ඔය දැසේ කැල්මන් වෙලා ආවා වගේ ඔබ මේ ආවේ අවසාන ප්‍රේමාදරේ වහන ආදරයෙන් මිතිරි ඇස්වාදුරි ඕ කල්ලි සදාරින් වේවි කොමලියා සිකුරුලියා කුමරිය අපි හෙට බඳිමු සුදා කොමලියා සිකුරුලියා බෙන්දට පසු නුඹ මට බනිනු එපා සිකුරුලියා කුමරිය අපි හෙට බඳිමු සුදා කොමලියා සිකුරුලියා බෙන්දට පසු නුඹ මට බනිනු එපා ගමේ ලස්සනම දේවි අපේ අම්මගේ වේවි නුඹ එක්තරා ඉදි තව හැඩට පෙනේවි නෑදෑයොන්ට ගොඩක් ඉරිසියයි තේවි රාජපක්ෂ පවුල මුළු ගමේම රැජවේවි දරුසිවෙත්ති හොඳලු ආයේ කතා නැතිලු මරණ කේස් හොය හොය මට නතර දාති ප්ලීස් අනේ නැතිලු මං කෙරුවේ බොරුලු මිස්ටිලින් රෝජෙරෙන් ගොරුලිමති මේකප් සැලුන් නැද නිල් දේවි වෙහිලා යකා අපේ සී දේවි ඉස්සර හීරෝ දැන් සීරෝවී දැන් මිනිකකායා ගුටි දේවි ඒ ටින් සිටුේෂන් මචන් මුගයි ගමයි සපරින්න සොලි වෙලෙ ඉල්ල මචන් දැන් මෙරේ කවපම් डफनी ए बड़ी पेरली ए बाजार के तना जलवी ए कड़ापनी ए बड़ी पेरली अभी बाजार के चादरवी हमने बोलवेन नकिन्ने मैं कदू मारे आई नुबलो के टकाउरू नत मत सुमान आई අපි යකාට බයද බංසෝන අපි විමානයයි මේ කොකාට වාරය නම් පිටයට දෙවාරයයි
तू होश में खबर है ये कैसा असर है होश में खबर है ये कैसा असर है तुझसे मिलके बदल गए तुझसे मिलके बदल अब थोड़ा हो गया मानसी के रहने तू मेरे दिल का करार तेरे जाने मन देख ले बस एक बार चैन हो गया है इश्क हो गया है चैन हो गया है इश्क हो गया है तुमसे मिलके बदल गया तुमसे मिलके बदल ඉතින් ඔන්න ඔය විදිහට සින්දු කියලා නටලා එදා දවස හරිම ෆන් එකෙන් අපි ගත කළා. ඉතින් ඔයාලටත් ඉන්නවද මේ වගේ අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් ඉන්න හරිම ලස්සන යාළුවෝ? ඔව් මේ මගේ ඉස්කෝලේ යාළුවෝ. අපේ මේ යාළුකමට දැන් අවුරුදු 16ක් වගේ වෙනවා. මං හරිම ආදරෙයි මගේ මේ යාළුවෝ සෙට් එකට. ඉතින් මේ වගේ ලස්සන යාළුවන්ගේ ව්ලොග්ස්, ඩේ ව්ලොග්ස් බලන්න කැමති නම් මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like එකකුයි comment එකකුයි දාන්න අමතක කරන්න එපා එහෙනම්. මේ ඉන්නේ අපේ ලස්සන මනමාලි. ඉතින් එහෙනම් ඊළඟට wedding vlog එකෙන් හම්බ වෙමු. Bye. Thanks for watching.